සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවාලා සියලු දෙනාම. අද තමයි අපේ Photoshop course එකේ පළවෙනි දවස. මේ course එක කිසිම වෙලාවක සල්ලි ගන්න බලන්න කරන course එකක් නෙමෙයි. ඔයාලා ඕන එක්කෙනෙක්ට ඇවිල්ලා මේ course එකේ වීඩියෝ බලලා ඉගෙන ගන්න පුළුවන් Photoshop කියන්නේ මොකක්ද කියලා. මේකේ ඔයාලට තියෙන වාසිය තමයි 100%ක් free මේක ඉගෙන ගන්න පුළුවන් Photoshop. මන් දන්න ඔයාලා නොදන්න ඕන දෙයක් මගෙන් අහලා දැනගන්න පුළුවන් ඔයාලට ඕනම වෙලාවක. එහෙනම් වැඩි කතා බහ ඕනේ නැහැ, අපි යන වීඩියෝ එකට. එහෙනම් අපි මුලින්ම කතා කරමු graphic design කියන්නේ මොකක්ද කියලා. graphic design කියන්නේ සාමාන්‍ය වචනයක් මොකක් හරි පාට වර්ගයක් එකතු කරලා රූපයක් එකතු කරලා ඒ වගේ මොනවා හරි ටිකක් එකතු කරලා මැසේජ් එකක් මිනිස්සුන්ට ඉක්මනට සහ ලස්සනට තේරුම් ගන්න විදිහට පැහැදිලි කරන එක තමයි මුලින්ම අපි ඉගෙන ගන්න ඕන graphic design කියලා. සරලව කිව්වොත් බලද්දි ඕනම එක්කෙනෙක්ට ඩිසයින් එක තේරෙන්න ඕන. ඒක තමයි graphic design කියන එකේ මූලිකම අරමුණ වෙන්නේ. සාමාන්‍ය දැන් උදාහරණයක් ගත්තොත් අපි shop එකක brand එකකට design කරනවා හරි නැත්නම් FB post එකක් නැත්නම් YouTube thumbnail එකක් design කරද්දි product pack එකක් design කරද්දි ඒ වගේ දේවල් design කරද්දි design එකේ මොන වගේ විදියට හැදෙන්න ඕනේ මොන වගේ දේවල් දෙයකට ඇතුළත් වෙන්න ඕනේ කියලා අපි දැනගෙන design එක කරන්න ඕනේ. නිකන් ඔහේ ආවට ගියාට design එකට නිකන් image එක එක ඒවා දාලා අකුරු එක එක font දාලා color balance වෙන්නේ නැති දෙයක් හැදුවොත් ඒක කවුරුත් බලන්නේ නැහැ, කැමතිත් නැහැ කවුරුත් බලන්න. අපි වුණත් එහෙමනේ. ඒකින් හින්දා හැමෝම කැමති වෙන විදියට ඩිසයින් එක කරන්න ඕනේ. දැන් මම උදාහරණයක් ගත්තොත් දැන් මම මේ FB post එක හැදුවා. මේ FB post එක නවා දැකලා ඔයාලා දැකලා මැසේජ් එක දැන් මේ FB post එක දැකලා මේකේ තියෙනවා මම උගන්වන්න දැන් ෆ්‍රී කියලා දෙන්නේ graphic design course එකක් කියලා. මේක ෆ්‍රී කියලාත් තියෙනවා. ඕන එක්කෙනෙක් දැක්කට පස්සේ තේරෙනවා මුලින්ම මේකේ ප්‍රේන්නේ ෆ්‍රී කියන එක. ඒකට ඕන එක්කෙනෙක් නවතිනවා මොකක්ද කියන්නේ. ඕන එක්කෙනෙක් නිකන් දෙනවා නම් ඕන දෙයක් නේ. ඒක හින්දා මුලින්ම හැමෝම නවතින්න ෆ්‍රී කියන තැන දැක්කට පස්සේ ඒක තමයි මුලින්ම හොයන්නේ. ඊට පස්සේ තමයි රටේ කියවගෙන යන්නේ මොකද්ද මේක ෆ්‍රී දෙන්නේ මොන වගේ දේවල්ද ෆ්‍රී අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ graphic design කියන ඒ වඩි කියවලා මගේ මේ නම්බර වල මැසේජ් දාන්න. ඔයාලත් එහෙමනේ. ඒක තමයි මුලින්ම graphic design කියන්නේ. graphic designer කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕන? graphic designer කෙනෙක් කියන්නේ ලස්සනට ක්‍රියේටිව් විදිහට ඩිසයින් එක කරන එක තමයි graphic designer කෙනෙක් කියන්නේ. ඒ කියන්නේ කලර්ස් හරියට තෝරලා, ෆොන්ට් එකක් හරියට තෝරලා, ෆොන්ට් එකක් නේ ෆොන්ට් ටික හරියට තෝරලා බැලන්ස් කරලා, ෆොටෝ ටික, ටෙක්ස්ට් ටික බැලන්ස් එකට වැඩේ කරලා, විවර්ඩ් ඉක්මනට තේරුම් ගන්න ඩිසයින් එක කරන එක තමයි graphic designer කෙනෙක් කියන්නේ. සරලව. උදාහරණයක් ගත්තොත් අපි හදන පෝස්ට් එක බලද්දි මොකද්ද විකුණන්නේ? කාටද කොහොමද වැදගත් වෙන්නේ? ඒ කියන්නේ වැදගත් නැති යන ඕන කෙනෙක් යවනවානේ. ඒකින්ද සාමාන්‍ය ඕන කෙනෙක් දැක්කට පස්සේ නැවතිලා ඒක කියවලා ඊට පස්සේ යවන තත්ත්වයට හැදුවට කමක් නැහැ. මුලින්ම දැක්ක ගමන් නවතින තත්ත්වෙ ඩිසයින් එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ තප්පර 4ක් 5ක් යද්දි ඕනම එක්කෙනෙක්ට දැක්කහම මොකද්ද මේකේ තියෙන්නේ කියලා බැලුවාම පේන විදිහට ඩිසයින් එකේ තියෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය සරලව කිව්වොත් graphic design field එකේ තියෙනවා කොටස් 4ක්. සාමාන්‍ය ඩිසයින් වර්ග 4කට බෙදලා තියෙනවා. පළවෙනි එක මේ ඔක්කොම හරියටම පිළිවෙලට මේ මම මේ සාමාන්‍ය ඔයාලට අදහසක් ගන්න කියන්නේ. එකක් තමයි logo design කියන්නේ. logo design කියන්නේ brand එකක් represent කරන ලකුණක්. ඒ කියන්නේ company එකක්, shop එකක් මතක් වෙන විදිහේ symbol එකක්. උදාහරණයක් ගත්තොත් දැන් Nike එක, Apple ඔය ඩයලොග් එක ඒ වගේ. මං ඉන්න ඔයාලට මං අරන් පෙන්නන්න. දැන් මේ ලෝගෝ එක දැක්කට පස්සේ ඔයාලට ඕන එක්කෙනෙක් දන්නා මේක Apple කියලා. i කියලා දන්නා i දැන් ඕන එක්කෙනෙක් දැන් ගොඩක් අය ගාව තියෙනවා iPhone. ඕන එක්කෙනෙක් දැක්කම දන්නා මේක Apple එකේ ලෝගෝ එක කියලා. ලෝගෝ එක ඩිසයින් කරද්දි මුලින්ම අපි දැනගන්න ඕනේ ලෝගෝ එක දැක්කම බ්‍රෑන්ඩ් එකේ නම මතක් වෙන විදිහට ලෝගෝ එක හදන්න ඕනේ. දැන් මේ ලෝගෝ එක දැක්කම ඕන එක්කෙනෙක් වගේ දන්නවා මේක මොකක්ද කියලා. අන්නේ තත්ත්වයෙන් තමයි ලෝගෝ එක ඩිසයින් කරනවා නම් ඩිසයින් ගන්න ඕනේ. සෝෂල් මීඩියා දෙවෙනි එක තමයි සෝෂල් මීඩියා ඩිසයින්. මන් දන්න තරමට සම්පූර්ණ මේ මං කියන්නේ මන් දන්න තරමට මේ ෆීල්ඩ් එකේ
උඩින්ම තියෙන එකක් තමයි සෝෂල් මීඩියා ඩිසයින්. ඒ කියන්නේ ගොඩක්ම පොපියුලර් තියෙන්නේ මේ ෆීල්ඩ් එකේ මේක තමයි සෝෂල් මීඩියා ඩිසයින්. ඒ කියන්නේ සාමාන්‍ය FB post, Instagram post, WhatsApp ad, YouTube thumbnail වගේ. දැන් මම උදාහරණයක් ගත්තොත් ඔය offer post, birthday post, new product post එකක් වගේ. ඒ වගේ දේවල් තමයි සෝෂල් මීඩියා post කියන්නේ. සෝෂල් මීඩියා post එක ඩිසයින් කරද්දී සාමාන්‍ය අපි දැනගන්න ඕනේ අපි FB එකේ, Instagram එකේ, YouTube එකේ වගේ සෝෂල් මීඩියා වල උඩට පහළට යද්දී post එකක් දැක්ක ගමන් නතර වෙලා මේ මොකක්ද කියලා බලන තරම ඩිසයින් එක හොඳ වෙන්න ඕනේ. ඒක තමයි සෝෂල් මීඩියා post එක ඩිසයින් කරද්දී ප්‍රධානම අරමුණ වෙන්නේ. දැන් මේකේ ඔයාලා මුලින්ම දැන් මේක ෆ්‍රී කියන එක දැක්කට පස්සේ ඔයාලට මේක මොකක්ද කියලා වැඩක් නැහැ නේ. ෆ්‍රී දෙන්නේ මොකක්ද කියලා බලන්න කට්ටිය ඉන්නේ. අන්න ඒක තමයි දැන් මම මේකට ෆ්‍රී කියන එක පොඩ්ඩක් ලොකුවට රතු පාටින් දාලා තියෙන්නේ. ඔයාලා ඕන එක්කෙනෙක් දැක්ක ගමන් නැවතලා බලනවා ෆ්‍රීනේ. මේක මොකක්ද කියලා ඊට පස්සේ තමයි බලන්න ඔයාලා මේ ටික කියලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. අන්න ඒකෙන් හින්දා තමයි මේක රතු පාටින් දාලා මේ ටික සුදු පාටින් දාලා ඕන එක්කෙනෙක් දැක්කහම පේන විදිහට ඩිසයින් එක කළා. තුන්වෙනි එක තමයි printing design කියන්නේ. printing design කියන්නේ අපි ඩිසයින් එක කරන post එක printing shop එකකින් print කරලා අතර ගන්න post එකක් තමයි printing design කියන්නේ. ඒ කියන්නේ flyer එකක්, poster එකක්, banner එකක්, visiting card එකක්, book cover එකක්, wedding card එකක් වගේ design එකක් තමයි printing shop වලින් එහෙම ගන්න අපි. ඒ වගේ design. ඒ කියන්නේ printing design එක හදද්දී අපි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ design එක අපේ PC එකේ ඉන්න මම කරපු cover page එකක් තියෙනවා ඒක වෙන්න. මේ තියෙන මම කරපු dude cover. දැන් මේක දැන් මම ඩිසයින් කරලා දිනවනේ මට සාපේක්ෂව මේක ලස්සනයි. මේක මේ quality එකෙන්ම අපේ මේ ඩිසයින් එක ගන්න එක්කෙනා අතට ගන්න තියෙන quality එක ඩිසයින් එක ගන්න. ඒ කියන්නේ අපි දැන් මේක මෙහෙම ඩිසයින් කරලා client ට දුන්නාට පස්සේ client මේක ගිහලා printing shop එකෙන් ගන්නවනේ මේ ඩිසයින් එක යාළුවා දීලා. ඒ ඩිසයින් එක ගත්තාම මේක මේ විදිහෙන් නැතුව මේක නිකන් පාටවල් එක එක විදියට අකුරු එක එක තැන් වල එහෙම තියෙන්න බෑ. කලර් බැලන්ස් කරලා ෆොන්ට් හරියට දාලා හරියට ලස්සනට තියෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ දැන් අපි දැන් පළවෙනි ඕඩර් කොහොමද ගත්ත කියන්නේ අපි සල්ලි යාලගෙන් අරගෙන එයාලත් මේ පෝස්ට් එක ගත්තා. ආයි මෙයාලා අපිට කියලා වැඩක් කරගන්න ඉන්නේ අපිව රෙකමන්ඩ් කරන්න ඉන්නේ ආයි වෙන එක්කෙනෙක්ට කියලා අපෙන් වැඩක් කරගන්න ඉන්නේ. ඒකින්ද මේ වගේ ඩිසයින් එකයි ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. මේවලත් තියෙනවා කරන්න ක්‍රම ඒවා ඉස්සරහා වීඩියෝ වලදී කියලා දෙන්න. ඊළඟට හතරවෙනි එක තමයි වෙබ් ඩිසයින්. වෙබ් ඩිසයින් කරන අය ග්‍රැෆික් පාර්ට් එක තමයි වෙබ්සයිට් වල ඔය බැනර් ඩිසයින් කරන එක, වෙබ්සයිට් වල ඉමේජ්, ඔය බටන්ස් වගේ ඒවා, ලේඅවුට් ඩිසයින් වගේ ඩිසයින් කරන්න තියෙන වෙබ් ඩිසයින් කරනවා. දැන් මම පෙන්නන්නම් වෙබ්සයිට් බැනර් එකක් තියෙනවා. ඒක නම් මම Google එකෙන් ගත්ත එකක් ඔයාලට පෙන්නන්න ගත්ත එකක්. මෙන්න මේ වගේ. සාමාන්‍ය මෙන්න මේ වගේ තමයි වෙබ්සයිට් එකේ බැනර් එකක් තියෙන්නේ. වෙබ් ඩිසයින් කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන තමයි ඒව තමයි ඇට්‍රැක්ටිව් වෙන්න ඕනේ ඩිසයින් එක හදද්දී. ඒ කියන්නේ සයිට් එකට කවුරු හරි ගියාට පස්සේ ඒ සයිට් එකේ ඉන්න හිතන විදිහට ඩිසයින් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි වුණත් සයිට් එකක් ඇතුළට ගියාට පස්සේ ඒ සයිට් එක ලස්සනයි නේද ඉන්නේ. නැතුව නිකන් සයිට් එකට ගියාම කළු පාටයි සුදු පාටයි එක එක විදිහට තියෙනවා අපි ඉන්න කැමති නෑ අයින් වෙනවනේ එකපාර. ඒ වගේ තමයි මේ ලස්සනට තිබ්බොත් තමයි ඕන එක්කෙනෙක් ඉන්න කැමති වෙන්නේ. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම අරමුණ. ඒකින්ද මේ වගේ ඩිසයින් එක මොන ඩිසයින් එක කරත් අපි ඒ ඩිසයින් එක මොකටද කරන්නේ මොන වගේ දේවල් දෙකට යූස් කරන්න ඕනේ ඒවා ඔක්කොම බලලා තමයි ඩිසයින් එක කරන්න ඕනේ. අද මේ වීඩියෝ එකේ නම් මේන්ලි ටාගට් එක උනේ මේ ටික කියලා දෙන එක. මම ඔයාලට අර මේකේ දාලා තිබ්බනේ. ඔයාලට ඒක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් ඇති. ඒකෙන් ඒ PDF එක ඩවුන්ලෝඩ් කරලා බලන්න මේ කෝස් එකේ මොන ටිකද කියලා දෙන්න මොන වගේ දේවල්ද කියලා දෙන්න කියලා මම ඒක මේ ෆයිල් එක PDF එකක් හදලා තියෙනවා. ඒක කීවල පොඩ්ඩක් තේරුම් ගන්න ඊට. මොනවා හරි වැරද්දක් ඔයාලට තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා කියන්න. මගේ නම්බරෙත් පල්ලෙහාම මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. තව දෙයක් තමයි හොඳ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඩිග්‍රී ඕනේ නැහැ.
එක්ස්පර්ට් මේ ඩිසයින් ෆිල්ඩේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනෙත් නැහැ. මුලින්ම අපිට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙනවා නම් ඕනමේම තමා කලර් සෙන්ස් එකයි ෆොන්ට් යූස් කරන හැටි. ඒ කියන්නේ සාමාන්‍ය බේසික් රූල් ටික මේ මං කියන මේ බේසික් රූල් ටික තියෙනවා නම් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන් වුණාට. ඒ කියන්නේ පොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ වුණාට වෙන්න පුළුවන් මහන්සි වෙලා. ඒ කියන්නේ සාමාන්‍ය ඕනේ කලර් සෙන්ස් එක, ෆොන්ට් යූස් කරන හැටි, ප්‍රැක්ටිකල් ඒ කියන්නේ ප්‍රැක්ටිකල් කියන්නේ දැන් මම මේක ප්‍රැක්ටිකල් කරනවා ඔයාලා අතහරහි කියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. උපරිම ප්‍රැක්ටිස් කරන්න ඕනේ ගොඩක්. ඒ කියන්නේ මේකම ඩිසයින් කරලා හරි නැත්නම් ඔයාලට පෝස්ට් ඩිසයින් කරන්න තේරෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න මම ඔයාලට පෝස්ට් එවන්නම් ඒවා හරි ඩිසයින් කරන්න. තව ටූල්ස් ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒ ටූල්ස් ගැන ඒවා ඔක්කොම A to Z මේ ඉස්සරහා වීඩියෝ සීරීස් එකේ කියලා දෙන්නම්. ඉස්සරහට එන වීඩියෝ ටිකේ. අද වීඩියෝ එකේ නම් මේ ටික තමයි කියන්න තියෙන මූලිකම කරුණු ටික. අද වීඩියෝ එක හොඳයි නම් අද වීඩියෝ එක මොන හරි වැරදි නම් ඒවත් කමෙන්ට් එකක් දාලා හොඳයි නම් ඒවත් කමෙන්ට් එකක් දාලා ඔයාලා යාළුවෝ ඉන්නවා නම් ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න කැමති ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අය යාළුවලා ෂෙයා කරන්න.